guys, මේ දවස්වල viral යන cheese cake එක හදලා බලමුද? අපිට මේකට ඕන වෙනවා Greek yogurt එකක් and Biscoff biscuit. මට Biscoff biscuit එකක් නම් හොයාගන්න බැරි වුණා. ඒක නිසා මම milky cookies ගත්තා. අපි try කරලා බලමු. මෙන්න ලස්සනට දැන් අපි මේකට බිස්කට් දාගත්තා. දැන් අපි මේක වහලා මෙන්න මෙහෙම හොඳට වහලා පැය 12ක් ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. අපි පැය 12කට පස්සේ එහෙනම් හම්බෙමු. බයි. 12 hours later. මේකේ රස බලන්න යන්නේ. කල බලමු කොහොමද මේකේ රස කියලා. හොඳ ටේස්ට් එකක් තියෙනවා. අවුලක් නැහැ. හැබැයි යෝගට් එකෙන් යන පොඩි අඹුරු රසක් තියෙනවා. එහෙමයි ඉතින් අර චීස් කේක් රහම කියලා නම් ඔයාලා නැහැ හදලා බලන්නකෝ. මට කොහොමත් මේක හදලා බලන්න ලොකු උවමනාවක් තිබ්බා. දැන් ඒ උවමනාව හොඳටම හොඳයි. ඔයාලත් හදලා බලන්න. Bye.